අයිබෝන් වණක්කම් good morning. හෙලන් ටීචර්ත් එක්ක මධ්‍ය අක්ෂරයි අවරෝහණ අක්ෂරයි ඉගෙන ගත්ත පුංචි ඔයාලට අද ටීචර් අරන් ආවේ ස්වර අක්ෂර. ඉතින් කලින් කරපු වීඩියෝස් වල වගේම මේ වීඩියෝස් වලත් අපි අත් වැඩ කරනවා, වැලි පීල ලියනවා, පස්රුල ලියනවා, තනිරුල් පොතේ ලියනවා, චිත්‍ර බලනවා, ලස්සන වැඩ ගොඩාක් කරන්න තියෙනවා. මෙන්න මේ වීඩියෝස් ටිකේ. එහෙනම් හෙලන් ටීචර්ත් එක්ක එකතු වෙන්න අද ඉඳන් ටීචර් ඔයගලන්ට උගන්වනවා ස්වර අක්ෂර. ඉතින් මගේ පුංචි පැටවුන්ට ඔන්න අද අරන් ආපු අකුර තමයි උ කියන අකුර. උ කියන අකුර තමයි ඔන්න ටීචර් අද අරන් ආවේ. එහෙනම් අපි මුලින්ම මේ අකුරෙන් පටන් ගන්න වචන බලමු පින්තූරත් එක්ක. දැන් ඔයගලන් මේ කාලෙදී එක දේවල් වගා කරනවා නේද අම්මා තාත්තත් එක්ක එකතු වෙලා. එතකොට දැන් බිම කොටන්න අපි මෙන්න මේ උපකරණය තමයි පාවිච්චි කරන්නේ. යමු බලන්න මොකද්ද කියලා. මොකද්ද පුතේ මේ? උදැල්ල. උදැල්ලෙන් නේද ඔයගලන් පස්සේ එහෙම කොටන්නේ? උදැල්ල. උදැල්ල. ඊළඟට කුරුළු ලොවේ තියුණුම ඇස් තියෙන්නේ කාටද? ඒ කියන්නේ ගොඩක් දුර පේනවා. මෙන්න මේ කුරුල්ලට. බලන්න මෙයා කවුද කියලා. ඔයාලා දැකලා ඇති අහසේ නිකන් පාවෙවි ඉන්නවා. කවුද පුතේ මේ? උකුස්සා. උකුස්සා. මයි පුතාලා ගෙදර මෙන්න මේ වගේ පඳුරක් ඇති. මේකෙන් තමයි අපි බට කපලා වෙසක් කාලෙට කූඩු හදන්නේ. දැන් ඔන්න ඔයාලා දන්නවා මොකද්ද මේ පඳුර කියලා. මොකද්ද? උණ පඳුර. උණ පඳුර. ඉතින් පුතේ මෙන්න මේ කෑල්ලට අපි මොකද්ද කියන්නේ? මෙන්න මේ කෑල්ල. හෙම්බිරිසාව සෙන්ගෙඩි එහෙම හැදුනොත් මේව රිදෙනව නේද? මොකද්ද මේ? අපින්තර වෙලා උගුර. මොකද්ද? උගුර. දැන් සෙන්ගෙඩි එහෙම හැදුනම අම්මෝ උගුර රිදෙනවා කියලා ඔයගොල්ලන් අඬනවා නේද? උගුර. එහෙනම් පුතේ ඔන්න අපි දැන් උයන්නෙන් වචන 4ක් ඉගෙන ගත්තා. මොනවද? උදැල්ල, උකුස්සා, උගුර, උණ. ඉතින් දැන් ඔන්න ඕගොල්ලන් ලස්සන පින්තූර ගොඩක් බැලුවා නේද? එහෙනම් අපි මේ අකුර කොහොමද ලියන්නේ කියලා බලන්න. ඉතින් එකපාරටම අපිට පොතේ ලියන්න බෑ. ඒ නිසා අපි මුලින්ම වැලි පීල්ල මේ අකුර ලියලා ඉමු. ඉතින් මගේ දූලා පුතාලාත් අම්මලාට තාත්තලාට කියලා ෂෝක් වැලි පීල්ලක් හදාගන්න. පුළුවන් බබාලා ලී ෆ්‍රේම් එකක් ගහලා පිරිසිදු වැලි පුරවලා හදාගන්න. එහෙම බැරි බබාලා ඉන්නවනම් පිරිසිදු වැලි ටිකක් අරන් කොහේ හරි අතුරලා ටීචර්ත් එක්ක අකුර ලියන්න එකතු වෙන්න. හරි. අපි එහෙනම් උයන්න ලියමු. ටීචර් ඔන්න මෙතනින් සිතක් තියාගත්තා. හොඳේ? අපි මුලින්ම මෙහෙම රවුමක් ඇඳ ගන්න ඕනේ. රවුමක් ඇඳලා මෙන්න මෙහෙම බෙල්ලක් දා ගන්න ඕනේ. දාලා ලොකු බණ්ඩියක් මෙන්න මේ විදිහට දා ගන්න ඕනේ. ඔන්න ඔහොම. හරි ලේසි නේද උයන්න ලියන්න? හරිම ලේසි. මෙතනින් පටන් ගන්න පුංචි බෝලයක් දැම්මා. මෙහෙම බෙල්ලක් දැම්මා. මේම ලොකු බණ්ඩියක් දාගත්තා. මේක තමයි පුතේ උයන්න. උකුස්සා. දැන් ටීචර් ලිව්ව එක පාරක් වුණාට මම පුතාලා ගොඩාක් ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ අකුර. ඔන්න එහෙනම් මගේ පුතාලා අකුර ලියලා බැලුවා කොහොමද මේ අකුර හරියට ලියන්නේ කියලා. දැන් අපි පොතේ ලියමු. එහෙනම් මම පුතාලා එක වසරට නිර්දේශිත පස්රූල් පොතත් අරගෙන ටීචර්ත් එක්ක යම් පස්රූලේ අකුර ලියන්න. හරි. අනිත් අකුරු වල වගේම පුතේ උ කියන අකුරත් අපි පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි උ කියන අකුරත් අපි පටන් ගන්නෙ. අපි ලියලා බලමු. මුලින්ම අපි අඳ ගන්න ඕනේ රවුමක්. ඒක අඳින්නේ මෙන්න මේ රූල් දෙක තියෙන්නේ. ඒ රූල් දෙක පිරෙන්න මෙන්න මෙතනින් ඔහොම ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙතනට
ගන්න. දැන් මේක නම් හොඳට පුරුදුයි ඔයාලට නේද? ඊළඟට මේ ඊට පස්සේ කෙලිම බණ්ඩියක්නේ ලියන්න ඕනේ. මේ බණ්ඩියේ මේ රතු රූලේ වද්දන්න ඕනේ. කොහොමද කියලා බලමු. මෙන්න මෙතනින් ඔහොම එන්න උඩට ඇවිල්ලා ඔහොම ඇවිල්ලා මෙතනින් මෙහෙම ඇවිල්ලා උඩ රූලේ වදින්න ඕනේ. උයන්නත් අනිවාර්යෙන් මෙතනින් ඇවිල්ලා ඔහොම ඇවිල්ලා මේ රතු රූලේ බණ්ඩිය වැදුණා. එතනින් උඩට ගිහිල්ලා අකුර ඉවර කරන්න ඕනේ මෙන්න මේ රතු රූලේ වද්දලා. මෙහෙම තමයි පුතේ උයන්න හරියටම ලියා ගන්න විදිහ. ඉතින් පුතේ පස් රූලේ අපි අකුර ලිවි ලොකුවට නේද? දැන් ඊළඟට තනි රූල් පොතකුත් අරගෙන එන්න ටීචර් දැන් කියලා දෙන්න කොහොමද තනි රූල් පොතේ මේ අකුර පුංචියට ලියන්නේ කියලා බලන්න. අපි බලමු තනි රූලේ කොහොමද උයන්න ලියන්නේ කියලා. හරිම ලේසි. කොහොමද ලියන්නේ? අනිත් අකුරු වගේමයි තනි රූලේ මෙන්න මෙතන උඩින් තමයි අපි පටන් ගන්න උයන්න ලියන්න. මෙන්න මෙතනින් පටන් ගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම බෙල්ලක් දැම්මා. දැන් උයන්නෙත් බණ්ඩිය ලොකුයිනේ. ලොකු නිසා අපි මොකද කරන්නේ? මේ රූලෙන් පල්ලෙහාට එන්න වෙනවා. මෙන්න මෙතනින් ගත්තා. ඕහෝම අරගෙන මෙතෙන්ට ඇවිල්ලා තමයි ඉවර කරගන්න ඕනේ. දැක්ක නේද පුතේ කොහොමද ලියන්නේ කියලා? අනිවාර්යෙන් මෙන්න මෙතනින් ඇවිල්ලා අකුර ගාවන්න ඕනේ. එහෙම නැති වුණොත් අකුර වැරදෙනවා. ඉතින් මගේ පුංචි දූලා පුතාලට දැන් ගොඩාක් මහන්සි ඇති. අපි අද ගොඩක් වැඩ කරානේ. මොනවද කරේ? පස් රූලේ ලිව්වා, තනි රූලේ ලිව්වා, පින්තූර බැලුවා, අකුර අහගෙන හිටියා ටීචර් කියලා දීපුවා. ඉතින් අද විතරක් නෙවෙයි පුතේ මේ අකුර හැමදාම ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ටීචර් ලියලා පෙන්නන වීඩියෝස් ටික බල ටීචර් ලියන විදිහ බල ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ලස්සනට අකුරු ලියන්න පුළුවන් ඉස්කෝලේ ගියාට පස්සේ. ඉතින් එහෙනම් පුතේ අදට ටීචර් ගිහින් එන්න. ටීචර්ගේ වීඩියෝස් බල එහෙනම් ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් පුතේ පරිස්සමෙන් ඉන්න ටීචර් ආයිමත් එනකන්. අයිබෝවන්.